ආයුබෝවන් ඔයාලා හැමෝම ජීවිතේක වතාවක් හරි බලලා තියෙන කතාවක් නේ රිපෝට් එක කියන්නේ. ඉතින් මේ වගේ විත්තියක් කරා යන අත්දැකීමක් ලබා ගන්න ඕන නම් ඔයාලට ජපානට යන්න වෙනවා. වාර්තා වෙන විදිහට මේතන කට්ටිය අඩු වෙන්නෙම නෑලු. හිම වලින් ලංකාවට තර්ජනයක් නැති වුණාට වෙනත් රටවල හිම කියන්නේ මහත් කරදරයක්. පාරට හිම වැටෙනවා කියලා දැනගත්තට අයින් කරන විදිය දැනගෙන හිටියේ නෑ නේද? කරන්ට් වයර් වල හිම අයින් කරන්නේ ඩ්‍රෝන් වලින්. ඉතින් ජීවිතේ අනිවාර්යෙන් ලබන්න ඕන අත්දැකීමක් තමයි මේක. ඔයා ඕන තරම් නැටුම් දැකලා ඇති. ඒ වුණාට කුන්ෆු වලින් වැඩ දාන නැටුම් අන්නේ මේක. මේක බලන ගමන් ලයික් බටන් එක ඔබලා පොඩි සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා. මේ තියෙන්නේ අයිස් වලින් හැදුණු ලස්සන ගුහාවක්. අද කාලේ ගොඩක් කොල්ලොන් ගිහින් යන්නේ ලස්සනට ඇඟ හදා ගන්නවා කියන එක. ඒකෙන් පස්සේ අපි යන්නේ හුස්ම ගන්න පොළොවක් පැත්තට. මේ තියෙන්නේ තම්නේල් එකේ තිබ්බ විදිහට කිසිදා එක් නොවන මුහුදවල් දෙකක්. මේ ඇට්ලාන්ටික් සාගරයයි පැසිෆික් සාගරයයිනේ. මේ තියෙන්නේ අපි හැමදාම පාවිච්චි කරන බෝල් පොයින්ට් පෑන් වලට තින්ත පුරවන විදිය. වගා කරන්න අරව නෑ මේව නෑ කිය ඉන්න මිනිස්සු අතරේ මේ වගේ මිනිස්සුත් ඉන්නවා. අද වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයාලට සුබ දවසක්.